පිනතන අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්තේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් වන පංච ඉට්ට ධම්ම සූත්‍ර දේශනාව. මේ දේශනාව ඇසුරු කරගෙන සිදු කරන හතරවෙනි දේශනාව මේ. කලින් දේශනා 3ක් මේ සූත්‍රයෙන් සිදු කළා. මේ හතරවෙනි දේශනාවත් එක්ක ඒ සූත්‍ර ධර්මය මුල් කරගෙන සිදු කරන දේශනා මාලාවත් නිමා කරන්න කටයුතු සංවිධානය කරගන්නවා. පංච ඉට්ට ධම්ම සූත්‍රය අනාථපිණ්ඩික සිටුතුමා අරමුණු කරගෙන තමයි මේ දේශනාව සිදු කරන්නට යෙදුනේ. මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ ලෝකේ ජීවත් වෙන ජාති කුල ආගම් ભેදයකින් තොරව ලොකු කුඩා ભેදයකින් තොරව හැම කෙනෙක්ම කැමති කාරණා 5ක්. පළවෙනි එක ආයුෂය. කවුරුවත් ආයුෂයට අකමැති නෑ. හැමෝම කැමති දීර්ඝායුෂ ලබන්න. 2 ලස්සන ශරීර වර්ණයක්, වර්ණ සම්පත්. 3වෙනි එක කායික හොඳ සැපයක්, සැපය. 4වෙනි එක යසස. 5වෙනි එක ස්වර්ග සම්පත්. මේ දේවල් වලට මේ ලෝකේ කවුරුවත් අකමැති නෑ. එහෙමනම් මේ දේවල් ලබන්නේ කොහොමද? යාඥා කරලවත් ප්‍රාර්ථනා කරලවත් මේ දේවල් කවදාවත් ලැබෙන්නේ නෑ. කැමති නමුත් යාඥාවෙන් ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැහැ. මේ දේවල් ලබන්න නම් මේ දේවල් ලැබෙන ප්‍රතිපදාවට එළඹෙන්න ඕනේ. මේ දේවල් ප්‍රාර්ථනා කරන අය මේ ලෝකේ ඉන්නවා කියලා මුල්ම දේශනාවෙන් අපි පැහැදිලි කළා. ඒ වුණාට ආර්ය ශ්‍රාවකයා කවදාවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. ආර්ය ශ්‍රාවකයා කරන්නේ මේ සැප 5 ලැබෙන ප්‍රතිපදාවන් හොයාගෙන ප්‍රතිපදාවට එළඹෙනවා. එhmenan අපිට අද දේශනාවෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ යසස ලබන්නේ කොහොමද කියලා. මොකද්ද මේ යසස කියලා කියන්නේ? මේ ලෝකේ හැමෝම කැමතියි කීර්තියට, ප්‍රශංසාවට, හොඳයි කියනවට. ඒ විතරක් නෙමෙයි, තමන් යම් වැඩක් කරන්න එළඹුණහම ඒකට සහයෝගය දීලා ඉදිරිපත් වෙලා නිමා කරගන්න උදව් කරන හොඳ පිරිසක් තමන් වටේ එකතු වෙනවට අපි හැමෝම කැමතියි. එහෙනම් පිරිස් බලය හැඳින්වෙත් යසස හැටියටම තමයි. එහෙමනම් ආර්ය ශ්‍රාවකයා මේ යසස ලැබීමේ ප්‍රතිපදාවට තමයි ගමන් කරන්නේ. මොකද්ද යසස ලබන ප්‍රතිපදාව? දන් දෙන්න ඕනේ. ඒ දන් දෙනකොට පිරිස් එකතු කරගෙන සම්මාදම් කරගෙන සහයෝගය අරගෙන දන් දෙන එක මේ යසස ලබන ප්‍රතිපදාවේ එක ක්‍රමයක්. අනිත් කාරණාව තමයි අපි දන් දෙනකොට බොහෝ දෙනාට දන් දෙන්න ඕනේ. වැඩි ප්‍රමාණයට දෙන්න ඒකත් යසස ලැබීමේ ප්‍රතිපදාවක්. මොකද අපින් අද ලබාපු අය සංසාරී ආපහු අපිට උදව් කරනවා. එහෙමනම් පිරිස් එකතු කරගෙන දන් දෙන එකත් වටිනවා.
වැඩි පිරිසකට දන් දෙන එකත් වටිනවා. මේ ප්‍රතිපදාව සම්පූර්ණ නොකර යම් වැඩකට යෙදිලා අනේ අපිට කවුරුවත් නෑනේ කියලා අපි කියනවනම් මේවා සේරම මමම කරන්න එපැයි උදව්වට කෙනෙක් නෑනේ කියලා හිතනවනම් මේ කටයුතු බාර දෙන්න කෙනෙක් හිටියනම් කොච්චර හොඳද කියලා හිතෙනවනම් අපි සංසාරේ ඒ පිරිස් හම්බ වෙන මේ ප්‍රතිපදාව සම්පූර්ණ කරලා මදි. තවත් සමහර කෙනෙක් වැඩකට එළඹුණහම අවශ්‍ය ප්‍රමාණයට වඩා සහායකයෝ එළඹෙනවා. පවරන්න වැඩක් නෑ. නැත්තම් තමන්ට කරන්න දෙයක් නෑ, නියෝග කරන්න විතරයි තියෙන්නේ. ඕන තරම් පිරිවර එකතු වෙලා යසස හොඳට තියෙනවා. කියන හැටියට වැඩේ ලස්සනට පිළිවෙලට කරලා දෙනවා. ඒ යසස ලබන ප්‍රතිපදාව පූර්ණේ කරලා තියෙන අය. ආන්ගේ නිසා අපිත් ඒ ප්‍රතිපත්තියට තමයි ඉස්සරලම යන්න ඕනේ. මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා අත්තම්හි ජාතම්හි සුඛා සහාය. තමන් යම් කටයුත්තකට එළඹෙනකොට ඒක කරලා දෙන්න පිරිස් ඉන්නවා නම් ඒක මොනතරම් සැපයක්ද මොනතරම් සහනයක්ද. හැබැයි පිරිස් එකතු කරගෙන දන් දෙනවා. වැඩි පිරිසකට දන් දෙනවා. ඊළඟට අපි මේක භාග්‍යවතුන් වහන්සේගේ පැත්තෙන් බැලුවොත් වැඩි පිරිසකට දන් දෙන එක සංසාරයේ අසස ලබන්න හේතුවක්. හැබැයි භාග්‍යවතුන් වහන්සේට නම් තනියම දුන්නත් අර වැඩි පිරිසකට දුන්නටත් වඩා මහත් වූ යසසක් ලබන වැඩපිළිවෙලක් එතන තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන තනි වූ පෞද්ගලික පූජාව අන් සියල්ලම ඉක්මවනවා. ඒ කාරණාව අපි කලින් දේශනාවක සාකච්ඡා කරන්නට යෙදුණා. කොහොමද තනියම භාග්‍යවතුන් වහන්සේට දුන්නත් අන් සියල්ල ඉක්මවන්නේ කියලා. මේ ලෝකේ හැබෑම අග්‍ර දක්ඛිනාර්යයන් වහන්සේ බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඒ උදෙසා කොයි තරම් දේවල් අපිට කරන්න පුළුවන්ද? අහවල් දේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න උවමනා නැහැ කියලා දෙයක් නැහැ. හැම දේම පූජා කරන්න පුළුවන් යහපත් දේවල්. නිවැරදි දේවල්. මේ දේවල් මෙච්චරක් පූජා කරලා ඇති කියලා අපිට කවදාවත් සෑහෙන්න පුළුවන්කමක් නැහැ. බ්‍රහ්මයන්ගේ පූජාව ලබන්නත් බුදුරජාණන් වහන්සේ සුදුසුයි. දෙවියන්ගේ පූජාව ලබන්නත් භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. සක්විති රජුන් ඇතුළු රාජරාජ මහා මාත්‍ය ආදීන්ගේ පූජාවටත් භාග්‍යවතුන් වහන්සේ සුදුසුයි. ඔබ අපි වගේ දුප්පත් අයගේ පූජාවල් ලබන්නත් භාග්‍යවතුන් වහන්සේ හැම වෙලාවෙම සුදුසුයි. හැම වෙලාවෙම භාග්‍යවතුන් වහන්සේකට සූදානම් වෙලා ඉන්නවා අපිට අනුකම්පාව තියෙන නිසා. අපි විසින්ම ඒ පූජාව සිදු කරන්නේ. පින්නතුනි සමහර වෙලාවට අපි බුදුරජාණන් වහන්සේට දෙවියෝ බ්‍රහ්මයෝ වන්දනා කරන හැටි පින්තූරයකින් දකිනවා. ඕන තරම් උන්වහන්සේලා වඳිනවා අපිට පේන්නේ නෑනේ. නමුත් පින්තූරයකින් අපි දකිනවා භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල ළඟ වැඳ වැටිලා. ඒගොල්ලෝ සිරිපතුල ළඟ වැඳ වැටුනේ ස්වාමීනි මේ තරම් උසස් තැනකට එන්න. මේ තරම් සැප සහිත තැනකට එන්න. ඔබ වහන්සේට අකීකරු වුණා නම් අපිට කවදාවත්ම බෑ. එහෙනම් මෙතෙන්ට ආවේ භාග්‍යවතුන් වහන්සේ නිසාමයි. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මගෙන් වැඳුම් ලබන්න සුදුසුයි. මම කොතෙක් වන්දනා කළත් ඒක මදි. එහෙනම් අපිත් අද මෙතන ඉන්නේ මොන හේතුව හින්දාද?
අපිත් මෙතන ඉන්න වෙන කවුරුවත් හින්ද නෙමෙයි බුදුරජාණන් වහන්සේ නිසා. කාලයක් උන්වහන්සේලාට අකීකරු වෙච්ච නිසා අපි සතර අපායේ හිටියා. අපි දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවලත් හිටියා. බ්‍රහ්ම ලෝකෙන් දිව්‍ය ලෝකෙට, දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට. දැන් මේ පඩිපෙළේ පහළට එනවා. දැන් මනුස්ස ලෝකේ ඉන්නවා. ඊළඟට බහින්න තියෙන්නේ සතර අපායේ කොහේ හරි තැනකට. නමුත් අපි කවුරුවත් කැමැත්තෙන් ඉන්නවද එහෙ යන්න? මෙතනින් ගමන නැවත උඩට හරවන්න නම් ඒත් කරන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටෙන එක. ඒත් කරන්න තියෙන්නේ භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන එක. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ උදෙසා නම් තනියම කළත් පූජාවක් යසස ලබන්න ඒක මහත් වූම උපකාරයක්. කොයි පූජාවක් කළත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවන්ගේ අප්‍රමාණ මහත්ඵල මහානිසංසතාවයන් ධර්මයේ බොහෝ තැන්වල සඳහන් කරලා තියෙනවා. නොයෙක් පූජාවල් භාග්‍යතුන් වහන්සේට කරලා අපි සංසාරේ ලබාපු දේවලුත් විවිධයි. ඒකනේ බුදුරජාණන් වහන්සේ අපිට දසදාන වස්තුවක් දේශනා කළේ. තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන සසර සැප ලබන්න මේ දසදාන වස්තුවම පූර්ණේ කරන්න. ඒ දාණය සංසාරේ අපි යන හැටි තීරණය කරනවා. විවිධ දේවල් අපිට සසරට උදාපත් කරනවා. අද ධර්ම දේශනා පින්කමේ ප්‍රධාන දායකත්වය දරන මේ සත්පුරුෂ දායක දෙපළ බුදුරජාණන් වහන්සේ උදෙසා දම් පැන් පූජා කරන්න. මං හිතන්නේ බොහෝම වටිනා භාජන කට්ටලයක්. බුද්ධ පූජාව වෙනුවෙන් පූජා කරන්න කටයුතු සංවිධානය කරගත්තා. ආනිසංස ධර්මයේ සඳහන් කරනවා පුදුමාකාර ආරක්ෂා සම්පත්තියක් සසර පුරා උදාපත් කෙරෙනවා කියලා. ඊළඟට සඳහන් කළා සැපයෙන් යුක්ත වූ ජීවිතයක් සසර පුරාම උදාපත් කරනවා කියලා. ඊළඟට සඳහන් කළා මහත් වූ කීර්තියක් මනා වූ ගති පැවතුම් ඇති බවක්. ඒ කියන්නේ නිවන් දක්නා ජාති දක්වා නොමනා ගති පැවතුම් වලට ඇද නොවැටි මනා ගති පැවතුම් ඇති හැමෝම ප්‍රිය කරන ගති පැවතුම් ඇති ජීවිත සසර පුරා ලබන්න තරම් හේතු වෙන මහත් ආනිසංස ලැබෙන පින්කමක්. විපත්තීන්ගෙන් වෙන් වූයෙමි. මේ පෙර පූජාවල් කරපු මහ උතුමන් වහන්සේලා මහ රහතන් වහන්සේලා මේ පූජාවල් අපි කරපු නිසා අපිට විපාක දුන්න හැටි පැහැදිලි කරලා තියෙන දැන් විපත්තීන්ගෙන් වෙන් වූයෙමි. ඒ කියන්නේ සසර නොයෙක් ආපදාවන්ගෙන් ආරක්ෂා වෙන්න නොයෙක් අවස්ථාව සැලසිච්ච බව. ඊටාම සිව්මැලි ශරීර ඇති වෙච්ච බව. සියලු උවදුරු බැහැර කරපු බව. මහත් ගුණලාභීන් වූ බව. මහත් ගුණලාභීන් වුණා කියලා කියන්නේ සසර පහසුවෙන් සිල් ගුණ සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා කියන එක. ඊළඟට සඳහන් කළා සම වූ පාද ඇති බව. මනවින් බැහැර කළ සසල ගති ඇති වුණ බව. සසල වෙන්නේ ඕනෑම දෙයක් දරාගෙන සිටීමේ ඉවසා සිටීමේ පුදුම ශක්තියක් ලැබිච්ච බව. ඊළඟට සඳහන් කරනවා සතර වර්ණයෙන් යුක්ත හස්ති අශ්ව ආදීන් ලැබමින් සසර නිවන් දකින්නතුරු කටයුතු කළා. නමුත් තමන්ගේ සම්පත් කිසිම හේතුවකින් කිසිම කෙනෙකුට විනාශ මුඛයට ඇද දාන්න පුළුවන්කමක් තිබුණේ නැහැ කියලා. පාත්‍රා පූජා කිරීම, කරඬු වාගේ දේවල් සකස් කරලා පූජා කිරීම මේ වාගේ මහා ආනිසංස ලබන්න හේතු වෙන
ශ්‍රේෂ්ඨ කුසල ධර්මයන් හැටියට සංසාරයේ සඳහන් කරලා තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ උදෙසා කරපු පූජාවල් වල අප්‍රමාණ මහත්ඵල මහානිසංස භාවයන්. ඊළඟට පින්නතුනි කල්යාණ මිත්‍රයන්ට එරෙහි නොවෙන්න ඕනේ. මේ යසස ලබන වැඩපිළිවෙලේ තවත් එක ප්‍රතිපදාවක් තමයි කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා කියන ප්‍රාර්ථනාව අපි කරලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ සංසාරේ හරි භයානකයි. බොහෝම ගුණ පුරාගෙන යන සංසාරවල් වල ඒ ගුණ පසෙක තියලා අපිට වරදිනවා. අපේ පින්නතුන් අහලා ඇති. අපේ මහමුගලන් මහරහතන් වහන්සේ පාරමිතා පුරලා ඉවර වුණ තරම්. නමුත් එක ආත්මයක මේ මහා පුණ්‍යවන්තයා දුසී නමින් මාරයෙක් වෙලා උපදිනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට ගල් කැටයකින් පහර දෙනවා. උන්වහන්සේගේ හිස බිඳෙනවා. ලේ වැක්කිරෙනවා. බුදුරජාණන් වහන්සේ වඩිනකොට වටපිට බලන්නේ. ඒ වුණාට වටපිට තියෙන දේවල් භාග්‍යතුන් වහන්සේට පේන්නේ නැද්ද? මේ මසස මෙහෙවල වටපිට බැලුවේ නැති වුණාට මොනවද සිද්ධ වෙන්නේ කියන එක හොඳට මනසින් අරමුණු වෙනවා. එහෙනම් පිටිපස්සෙන් වඩින අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ මූණ දීලා තියෙන අපහසුතාවය භාග්‍යතුන් වහන්සේ හොඳටම දන්නවා. උන්වහන්සේ ලේ පෙරෙන තැනට අත තියලා තද කරගෙන වඩිනවා. භාග්‍යතුන් වහන්සේ නතර වෙලා ආපහු හැරිලා මාරයට කතා කළා. කතා කළ සඳහන් කළා මාරය සීමාව ඉක්මවා ගියා නේද කියලා. ඒකෙන් පේන්නේ මාරයා මේ ලෝකේ යා යුතු සීමාවත් භාග්‍යතුන් වහන්සේම තීරණය කරලායි තියෙන්නේ. නමුත් ඔබ අද සීමාව ඉක්මෙව්වා. මොහොතින් මේ මහ පෘථුවිය ඈත් වෙලා දුසී මාරයා අවීචයට අරන් යනවා. අවීචයේ ආයු ප්‍රමාණය අන්තර්කල්පයක්. තවත් කරුමේ තිබුණොත් තවත් ඉඳවනවා. නමුත් ආයු ප්‍රමාණය අන්තර්කල්පයක්. එතකොට කවුද මේ දුසී මාරයා? අපේ ශාසනයේ මහමුගලන් මහරහතන් වහන්සේ. එතකොට ඒ ඔබ වාගේ පින් කරපු කෙනෙක්ද මං වාගේ පින් කරපු කෙනෙක්ද? උන්වහන්සේලා පූර්ණේ කරගත්ත පාරමිතා එක්ක අපිට ළඟා වෙන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ. එක කාලයක බ්‍රහ්මචර්යාවම පූර්ණේ කළා. අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා මේ ශාසනය හඳුන්වපු මහා ශ්‍රාවකයෝ දෙන්න. ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියන්නේ? එක දිගට ආත්ම 500ක්ම ඍෂි ප්‍රූජාවෙන් පැවිදි වෙලා රාගසිතින් යුක්තව තමන්ගේ ශරීර අවයවයකට තමන්ගේ අතවත් තියලා නැහැ. ආත්ම 500ක්. ආන් ඒ තරම් පින් කරගෙන ආපු මහා කල්ප අසංකේයයක් පාරමිතා පුරපු අග්‍ර ශ්‍රාවක බෝධියට මේ මහා ශ්‍රාවකයාට මෙහෙම වැරදුනා නම් අපි කවුද? ආන් එහෙම සංසාරේ නොවෙන්න ඕනේ අපි. එහෙම නැත්තම් මේ පින්කම් කරගෙන ආවට වැරදුනොත් අය කල්ප ගණන් නිරේවල දුක් විඳින්න වෙනවා. අපේ පින්නතුන් තව කතාවක් අහලා ඇති. ඒ අපේ ලංකාවේ භික්ෂූන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාත වැඩලා ආපහු එන ගමන් රහතන් වහන්සේ නමකට ඇතිවෙච්ච කායික අපහසුතාවයක් නිසා උන්වහන්සේ ආරාමයට වඩින්න කලින් ගහක් මුල වාඩි වෙලා දානේ වළඳන්න පටන් ගත්තා. තවත් තරුණ භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේ දිහා බලලා සමච්චලයක් කළා. හැන්දෑවේ විහාරයට වැඩම කරලා රහතන් වහන්සේ ඇහුවා, කෝ අර තරුණ භික්ෂූන් වහන්සේ? මං කතා කරනවා කියන්නේ.
වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් ආමන්ත්‍රණය කරාම නැවිත් ඉන්න බැරි නිසා ආවා. ඇවිල්ලා කතා කළා ස්වාමීනි මම ආවා. රහතන් වහන්සේ ඇහුවා ආයුෂ්මතුන් මේ ශාසනයේ මේ වෙනකොට ලබාගත් මොකක් හරි තවත් ඵලයක් විශේෂ අධිගමයක් තියෙනවද කියලා. වැඩිමහල් ස්වාමීන් වහන්සේ නමක් අහන නිසා නොකිය ඉන්න බෑ. එහෙමයි ස්වාමීනි මම සෝවාන් වෙලා ඉන්නේ. සඳහන් කළ ආයුෂ්මතුන් ඉතුරු තුන් ඵලයේ සඳහා මේ ජීවිතෙන් වීරිය වඩන්න එපා කියලා. ආන්ගේ වෙලාවේ තේරුණේ එහෙමනම් ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නමක්. මං අතින් උදේ වෙච්ච වැරද්ද ගැනයි මේ මතක් කළේ. ආර්යයන්ට අකීකරු වුණා. ඒවලේ දන ගහලා සමාව ඉල්ලගත්තා. සංසාරේ ඔබ අතින් මම අතින් නොදැන ඔහොම වැරදි කොච්චර වෙන්න පුළුවන්ද? ආන් ඒක හින්දා පින්කම් කර කර නිතර කරන ප්‍රාර්ථනා අතරට එකතු කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන්ට එරෙහිව සිතුවිලි මාත්‍රයක්වත් නූපදවන්නෙම්වා කියලා. එතකොටයි සසර එහෙම වැරදි අපි අතින් වෙන්නේ නැත්තේ. මේ යසස ලබන්න හේතු වෙන තවත් හේතුවක්. ඊළඟට පින්නතුනි සසර පුරාම ප්‍රාර්ථනා කරන්න ඕනේ. කවදාවත්ම මම අධර්මය පැත්තේ වාඩි වෙන්නේ නැහැ. කවදාවත් මම මිත්‍යා දෘෂ්ටිය පැත්තේ හිටගන්නේ නැහැ. වචන මාත්‍රයකින්වත් මේ ලෝකෙට මිත්‍යා දෘෂ්ටිය පැතිරෙන්න මං අවස්ථාව මගෙන් දෙන්නේ නැහැ. මොකද ඒ තුලින් විශාල පිරිසකගේ යහපත වෙනුවට අයහපතයි උදා කරන්නේ. හරියටම ධර්මයේ දැකලා හරියටම ධර්මයේ දැනගෙන මේ ලෝකෙම මට විරුද්ධ වෙලා කතා කෙරුවත් මේ කාරණාව හරි කියලා මම දන්නවා නම් ඒක හරියටම වැරදි කියලා ලෝකයක් මට එරෙහි වුණත් තනියම යුද්ධ කරනවා මේ කාරණාව හරි කියලා. මම එක පැත්තක තනියම පර්වතයක් වාගේ හිට ගන්නවා මේක හරි කියලා. ආන් එහෙම ශක්තියක් තියෙන්න ඕනේ. අධර්මයේ පැත්තේ නම් වාඩි වෙන්නේ නැහැ. මොනවා දෙනවා කීවත් මොන ලාභ දෙනවා කීවත් කොයිතරම් ප්‍රතිලාභ උදාපත් කරලා දීලා ජීවිතේ සැපවත් කරන්නම් කීවත් අධර්මයේ පැත්තේ වාඩි වෙන්නේ නැහැ කියලා හැම වෙලාවෙම හිතලා තියන්න ඕනේ. හැම වෙලාවෙම මේකට වීරිය වඩන්න ඕනේ. අපේ ශ්‍රද්ධාව එතන තියෙනවද කියලා බලන්න ඕනේ. අපේ පින්නතුන් මතකයි අර සුප්පබුද්ධ කුට්ටි කියන කුෂ්ඨ රෝගියා. එයාගේ ශ්‍රද්ධාව පරීක්ෂා කරන්න සක් දෙවිඳු වෙවිල්ලා සක් දෙවිඳු විදිහටම පෙනී හිටලා. අසනීපයත් සුවපත් කරනවා. භවභෝග සම්පතුත් දෙනවා. හැබැයි මං කියන එක කියන්න ඕන කිව්වා. බුදුන් බුදුන් නොවෙයි කියාපන්. දහම් දහම් නොවෙයි කියාපන්. සඟුන් සඟුන් නොවෙයි කියාපන්. ඒ වෙලාවේ සඳහන් කළේ සක්‍රයා වුණත් උඹ මහාඥානියෙක් වගේ. මගේ කාලේ නාස්ති කරන්න දෙන්න එපා. ඔබේ හිතේ මම දුප්පත් කියලාද? මේ ලෝකෙ මිනිස්සුන්ට පේන්න මට ලොකු භවභෝග සම්පතක් නැති වුණාට මම මේ ලෝකේ ශ්‍රද්ධාවෙන් හුඟක් පොහොසත් වෙච්ච කෙනෙක්. බුදුන් බුදුන්මයි දහම් දහම්මයි සඟුන් සඟුන්මයි කියලා සක් දෙවිඳුට මූණ දිහා බලාගෙනම කියනවා. අප්‍රමාණ ශ්‍රද්ධාවක් ඇති කරගත්ත සක් දෙවිඳු ඒ කාරණාව ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ආර්ය ශ්‍රාවකයෙක් කවදාවත් ශ්‍රද්ධාව බිඳගන්නේ රත්නත්‍රයට විරුද්ධ වෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටිය පැත්තේ හිටගන්නේ නැහැ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. එහෙනම් ඒ ශ්‍රද්ධාව අපිට එන්න ඕනේ. අර එක උපාසක මහත්මයෙක් බුදුරජාණන් වහන්සේ එක්ක සාකච්ඡා කරලා එනකොට මාරයා උපාසක මහත්තයාගේ ගෙදර ගියා. උපාසක මහත්තයා රවට්ටන්න. ශ්‍රද්ධාව නැති කරන්න. එහි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ වෙස් ගත්තා. පණිවිඩයක් එව්වා ඉක්මනට එන්න බුදුරජාණන් වහන්සේ ගෙදර වැඩලා.
සූරම් බට්ට උපාසක මහත්තයා ගෙදර. ගිහිල්ලා බලහම භාග්‍යවතුන් වහන්සේමයි. කරුණු කාරණා අහපුවම සඳහන් කළා විහාරෙදි සාකච්ඡා කරපු කරුණු මට ටිකක් වැරදුනා. ආපහු නිවැරදි කරලා දීලා යන්නයි මම ඉක්මනට වැඩියේ. උපාසක මහත්තයා කල්පනා කළා භාග්‍යවතුන් වහන්සේට වැරදීමක් නැහැ. මුණ දිහා බලලා ඇහුවා උඹ මාරයා නේද කියලා. ඒත් එක්ක මතුරු දහන් වෙලා ගියා. එහෙමනම් අධර්මය හඳුනගෙන හැමදාම පිටු පාන්න ඕනේ. නිර්මල පර්යාප්තියම හැමදාම අහන්න ලැබෙන්න ඕනේ. නිර්මල පර්යාප්තියම දරන්න ලැබෙන්න ඕනේ. ඒ නිර්මල පර්යාප්තියම ලෝකෙට බෙදන්න ලැබෙන්න ඕනේ. එතකොටයි අපි ආහාර පාන දන් දුන්න වගේ ධර්මයත් නිර්මලවම දන් දීලා සසර පුරා යසස වැඩෙනවා, පිරිස් එකතු වෙනවා. ඉට්ඨ ධම්ම සූත්‍රයේ සඳහන් කරන අවසාන කාරණාව ස්වර්ගයට කැමති. මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම යසසට කැමති. ඒ වගේම මේ ලෝකෙ ජීවත් වෙන හැමෝම ස්වර්ගයට කැමති. දිව්‍යමය සැප සම්පත් ලබන්න අකමැති කවුරුවත් නැහැ. හැමෝම ඒ උතුම් සැපයට කැමති. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා හැබැයි ඒකත් ප්‍රාර්ථනා කරලා නම් ලැබෙන්නේ නැහැ කියලා. අපි මුලින් යසස ගැන සිහිපත් කළා. ඒකට පුංචි සූත්‍රයක් තියෙනවා. ඒක චුට්ටක් මතක් කරලාම අපි මේ කාරණාවට යමු. මේ මනාව ආර්යයන්ට අකීකරු නොවිච්ච පිරිස් එකතු කරගෙන දන් දෙමින් වැඩි පිරිස් වලට දන් දෙමින් කටයුතු කරන අයට මිනිස්සු විතරක් නෙමෙයි උදව් කරන්නේ. දෙවියත් උදව් කරනවා. නාගලෝකිනුත් උදව් කරනවා. ඒ ගැන කරුණු තියෙන සූත්‍රයක් තියෙනවා පිරිත් පොතේ. ඒ සූත්‍රයේ හඳුන්වලා තියෙන මිත්තානිසංස සූත්‍රය කියලා. මෙත්තානිසංස නෙමෙයි. මිත්තානිසංස. ඒක සූත්‍රයක් හැටියට පිරිත් පොතේ තිබුණට ඒක ජාතක කතාවක්. ඒ ජාතක කතාව ජාතක පාළියේ තියෙනවා. මම මේ වෙලාවේ ඒ කරුණු සඳහන් කරන්න උත්සාහ කරන්නේ. එහෙම වුණොත් ජාතක කතාව හුඟක් දිග නිසා. නමුත් කියවලා බලන්න. මේ මිත්‍රයන්ට ද්‍රෝහි නොවීම කොච්චර වටිනවද කියලා. ඒක හඳුන්වලා තියෙන ජාතක කතාව මුගපක්ක ජාතකය කියලා. ඒකට අපි තව හොඳට දන්න නමක් තියෙනවා. තේමිය ජාතකය. මේ මිත්තානිසංස සූත්‍රයේ සඳහන් කළා දරිතෝවා පබ්බතාතෝවා රුක්කාතෝ පතිතෝ නරු චුතෝ පතිට්ටං ලබති යෝමිත්තානං නදූපති. දරිතෝවා පබ්බතාතෝවා රුක්කාතෝ පතිතෝ නරු. ගලකින් වැටුණත් පර්වතයකින් වැටුණත් ගහකින් වැටුණත් ඒ හැම තැනම අපිව බේරගන්න කවුරු හරි ඉන්නවා. හැම තැනින්ම ආරක්ෂා කරනවා කියන කාරණාවයි මේ ගාථාවෙන් කියන්නේ. තේමිය කුමාරයාට සැලසිච්ච ආරක්ෂා සම්පත්තිය රාජ්‍ය බාරගන්නේ නැතුව ඉන්න 16 වසරක් තිස්සේ විඳපු දුක්ඛන්දරාව ඒ තැන්වලින් රැකගත්ත හැටි මුළු අවුරුද්දක් පුරාම මල මූත්‍රා ගොඩේ තියලා තිබ්බා. සත්තු කනවා මැස්සෝ කනවා. ඒ වුණාට ඇඟිල්ලක්වත් හොල්ලන්නේ නැහැ. ඉතින් අවුරුද්දක් පුරාවට මොන වීරියක්ද මේ සත්තු කනකොට. ඇඳ උඩ තියලා යටින් ගිනි කබල් තිබ්බා. දිය පොක්කලන් එනවා. තේමිය කුමාරයා කල්පනා කරනවා මීට වඩා අවීචිය හරි සැරයි. ඒ ගින්දර ඉවසපු මට මේක මොකක්ද? එහෙම ඉවසුවා.
අන්තිමට තමයි කිව්වේ වලක් කපලා වලට දාලා ඔළුවට උදළු බන්දෙන් ගහලා පස් දාලා එන්න කියලා. වදකයා ගෙනහිල්ලා වල කපනවා. ඒ වෙලාවේ කල්පනා කළා දැන් නැගිටින්න ඕනේ. දැන් 16 අවුරුද්දක් විතර මේ අතපය හොල්ලලා නැහැ. තනියම දිගෑරලා බැලුවා. මට පුළුවන්ද මේ 16 අවුරුද්දක් දිගෑරපු නැති අතපය දැන් දිගාරින්න? අපිට නම් ඕක වෙන්නේ නැහැ. 3-4 මාසයක් කකුල කැඩිලා එක විදිහටම තියාගෙන හිටියොත් වෙනම ව්‍යායාම කරන්න වෙනවා කකුල ආයේ නමන්න. 16 අවුරුද්දක් ගියා කිසි දෙයක් වෙලා තිබුණේ නැහැ. නැගිටලා බැලුවා. බැස්ස කරත්තෙන් ඇවිදලා බැලුවා. මට කිසි අපහසුවක් නැහැ. ඊට පස්සේ හිතුණා මේ මම කියලා දැනගත්තොත් රාජ ආඥාව තියෙන නිසා මේ වදකයා මාත් එක්ක පොරබදන්න ආවොත් මව මරන්න ලෑස්ති වුණොත් ඔහු මෙල්ල කරන්න මට පුළුවන්ද? 16 අවුරුද්දක් මම මේ අතපය වලින් වැඩ ආරන්නේ. ඒ ශක්තිය උරගා බලන්න ඕන කියලා තමන් අරගෙන ආපු කරත්තේ එක පැත්තක් අත තියලා උස්සලා බැලුවා. ඒ කරත්තේ උස්සනවා කියන එක තේමිය කුමාරයාට නිකන් බොල් දෙයක් ඔසෝලා ගන්නවා වගේ ඒ ශක්තියක් තියෙනවා. මේ වෙලාවේ දෙවියෝ බොහෝම උදව් කළා. වීරිය වඩලා ඉන්න වෙලාවේ මේ මහා වීරියවන්තයාට දෙවියෝ උදව් කළා. කැලේ පන්සල් මවල දුන්නා. මනාව සැරසුවා. එහෙනම් මිනිස්සුන්ගෙන් යහපතක් සුවයක් උදා නොවෙනකොට දෙවියන්ගෙන් එහෙම නැති වුණොත් නාගයන්ගෙන් හරි මිත්‍රයන්ට එරෙහි නොවන අයට, කල්යාණ මිත්‍රයන්ට එරෙහි නොවන අයට මේ වාගේ ආරක්ෂා සම්පත්තියක් හැදෙන බවත් සිහිපත් කළා. අවසාන කාරණාවයි අපි සිහිපත් කරන්න හැදුවේ ස්වර්ග සම්පත්තිය. පිනතුනි මේ ස්වර්ග සම්පත්තියත් නිකම්ම හම්බ වෙන්නේ නැහැ. එය ලැබෙන්නේ ප්‍රාර්ථනා හේතුවෙන්මයි. ඒ ප්‍රාර්ථනා කරන්න ඕනේ කොහොමද? ස්වර්ග සම්පත් ලබන ප්‍රතිපදාව සම්පූර්ණ කරලා. ප්‍රතිපදාව පූර්ණේ නොකර ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ. එහෙනම් මොකද්ද මේ ස්වර්ග සම්පත්තිය ලබන ප්‍රතිපදාව? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා පංච ධර්මයක් සම්පූර්ණ කරලම ප්‍රාර්ථනා කරන්න ඕන කියලා. මොකක්ද මේ පංච ධර්මය? එතන සඳහන් කළා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ත්‍යාගය, ප්‍රඥාව. මේ පංච ධර්මයේ පූර්ණේ කරන්න. ඉන් පස්සේ ප්‍රාර්ථනා කරන්න. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව නැත්තම් මේ ජීවිතේ වෙන කිසි දෙයක් මුදුන්පත් කරන්න බෑනේ. තිසරණ හරියටම සරණ ගියේ ශ්‍රද්ධාව නිසා. පන්සිල් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. අටසිල් දසසිල් ආරක්ෂා කරන්න පුළුවන් වෙන්නේ ශ්‍රද්ධාව නිසා. උපසම්පදා සීලය ආරක්ෂා කළේ ශ්‍රද්ධාව නිසා. පන්සිල් වලින් පස්සේ ශික්ෂාපද 5ක් තියෙනවා දසසිල් වලට. අටසිල් වලට 3ක් තියෙනවා. පන්සිල් වලින් පස්සේ තියෙන ශික්ෂාපද වලට කියන්නේ ප්‍රඥප්ති වද්දි ශික්ෂාපද. කවුද පනවලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ. නිවන් දකින්න ඕන කෙනෙකුට අවශ්‍ය ශික්ෂාපද. එහෙමනම් විකාල භෝජනයෙන් වැළකෙන්නේ වෙන දෙයක්ින්ද නෙමෙයි, බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව නිසා. සිල් ගත්ත දවසේ නච්ච ගීත වාදිත විසූක දස්සන මේ සඳහන් කරපු කරුණ වලින් වැළකුණේ වෙන දෙයක්ින්ද නෙමෙයි, භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නිවන් දකින්න නම් ඒ දේවල් අත්හරින්න ඕන කියලා. ඒ ශ්‍රද්ධාව හින්දායි අත්හැරලා තියෙන්නේ. ශ්‍රද්ධාව නැත්තම් ඒව අත්හැරෙන්නේ නෑ. එහෙනම් මේ ශාසනයේ නිවනට යන ප්‍රතිපදාවේ ශ්‍රද්ධාව මුලින්ම තියෙනවා. ඒ ශ්‍රද්ධාව නිසා සිල් රකින්නවා.
ඒ ශ්‍රද්ධාව නිසා බණහනවා. දේ නිසා දන් දෙනවා. ඒ දේවල් පූර්ණය කරන්න මනා ප්‍රඥාවක් ලබනවා. මේ පංච ධර්මයේ සම්පූර්ණ කරගත්තනම් යම් කෙනෙක් ඔහුට ඒක හරියටම විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ආයුං වන්නං යසංකිත්තිං සග්ගං උච්චා කුලීනකං රතියෝ පත්ත යාතේන උලාරා අපරාපරා අප්පමාදං පසංසන්ති පුඤ්ඤ කිරියාසු පණ්ඩිතා. මෙවැනි දේවල් ලබන්ඩ නම් අප්‍රමාදීව පින්කම් කරන්න අවශ්‍යයි කියලා. එය නුවණැත්තන්ගේ ප්‍රශංසාවයි. අප්‍රමාදී වෙන්න ඕනේ. මේ ලෝක ධාතුවේ තියෙන විශාලතම පින්කම අප්‍රමාදයයි. ඒකට පුංචි උදාහරණ දෙකක් පැහැදිලි කෙරුවොත් ඇතාගේ පිය සටහන ඇතුලේ ඕනෑම සතෙකුගේ පිය සටහන තියන්න පුළුවන්. ඒ හැම සතෙකුටම වඩා ඇත්තඩිය ලොකුයි. එහෙනම් ඇත් පිය සටහන අප්‍රමාදයයි. අපි කරන අනික් පින්කම් ඔක්කොම ඇත් පිය සටහන තියෙන අනිත් සතුන්ගේ පා සටහන් වාගේ පුංචි. ලොකුම පින්කම අප්‍රමාදයයි. දෙවියන් බඹුන් මිනිසුන් සහිත මේ ලෝකේ තුන් ලෝකයේ උත්තරීතරම කෙනා බුදුරජාණන් වහන්සේ. අප්‍රමාදය ඒ වගේ. භාග්‍යතුන් වහන්සේ උතුම්මයි. පින්කම් ලෝකේ අප්‍රමාදය උතුම්මයි. අන් සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේට දන ගහනවා වගේ හැම පින්කමක්ම අප්‍රමාදය ළඟ පුංචි. එහෙනම් ආන් එහෙම අප්‍රමාදී වෙන්න කියලා දේශනා කළා. අප්පමත්තු උභෝ අත්තුයි පණ්ඩිතෝති අධිගන්හාති පණ්ඩිතෝ. අප්‍රමාදී වූ පණ්ඩිතයා විසින් අර්ථ දෙකම මනාව තමන්ට ලබා ගන්නවා. අප්‍රමාදී පුද්ගලයා අර්ථ දෙකම තමන්ට ලබා ගන්නවා. මොකද්ද මේ අර්ථ දෙකම කියලා කිව්වේ? මේ ජීවිතයේ යම් දියුණුවක් ලබනවා නම් ඒ අර්ථය ලබන්නේත් අප්‍රමාදී පුද්ගලයා. පසු ජීවිතයක යම් දියුණුවක් ලබනවා නම් අපේ ඊළඟ ජීවිතයේ ඒ දියුණුව ලබන්නේත් අප්‍රමාදී පුද්ගලයාමයි. අද අපේ ජීවිතයේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් මෙන්න මේ අඩුපාඩුව හින්දා මගේ ජීවිතයේ දුකක් තියෙනවා නම් ඒ වෙන කිසි හේතුවක් නිසා නෙමෙයි අද අඩුපාඩුව තියෙන්නේ. පෙර කරගත්ත පවක් හින්දා. මේ අඩුපාඩුව පෙර පවක් හින්දා. ආන් ඒක හින්දා ඒ පෙර පව මේ ජීවිතේ නැති කරන්න ඕනේ. එළඹෙන ජීවිතේට මට ඒ අඩුපාඩුවවත් එපා. එහෙමනම් අපි මේ ලෝකේ සැප විඳින ඊටාම පොහොසත් ජීවිත ගත කරන අයට ඊර්ෂ්‍යා කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒගොල්ලන්ට අපේ ඊර්ෂ්‍යාවෙන් වැඩක් නැහැ. අපිට ඊර්ෂ්‍යා කරලා ඒ කට්ටිය බිම දාන්නත් බෑ. එතෙන්ට යන්න ඕන දේ පෙර ජීවිතයක කරලා ඇවිල්ලා තියෙන්නේ. අපිත් කරන්න ඕනේ ඒගොල්ලන්ට ඊර්ෂ්‍යා කර කර ඉන්න එක නෙමෙයි. අපිත් එතෙන්ට යන වැඩපිළිවෙල හදන්න ඕනේ. ආන් එදාටයි අපිටත් උතුම් යසසක්, කීර්තියක්, ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන සැපවත් ජීවිතයක් මීට වඩා හොඳට පින්කම් කිරීමේ හැකියාවල් දියුණු වෙවි සංසාරේ ඉහළට යන්නේ. මේ ජීවිතයේ පින්කම් ටික හරියට කරලා තියාම ඊළඟ ජීවිතයට අපි යනකොට අවශ්‍ය දේවල් එහි සම්පාදනය වෙලයි තියෙන්නේ. අපිට හොයන්න දෙයක් නැහැ. ගියහම ලැබිලා තියෙන්නේ. හුඟක් ධනවත් පවුලක ඉපන් දරුවන්ට වෙහෙසෙන්න දෙයක් නැහැ. එනකොටම හම්බ වෙලයි තියෙන්නේ. එහෙමනම් මේ තමයි ඉට්ඨ ධම්ම සූත්‍රයේ සඳහන් කරපු මේ ලෝකේ ජීවත් වෙන සියලු දෙනාම ඊටාම කැමති. නමුත් ප්‍රාර්ථනා යාඥා හේතුයෙන් නොලැබෙන ප්‍රතිපදාවන්ගෙන් විතරක් පූර්ණේ කරගන්න පුළුවන් වෙන කාරණා පහ. එමනම් ආයුෂය ලැබෙන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා, වර්ණය ලැබෙන්නේ වස්ත්‍ර ආදී දේවල් දන් දුන්න නිසා, සැපේ බලය ලැබුණේ ආහාර පාන ආදී දන් දුන්න නිසා, යසස ලැබුණේ බොහෝ දෙනාට දන් දුන්නා, පිරිස් එකතු කරගෙන දන් දුන්නා,
කල්යාණ මිත්‍රයන්ට එරෙහි උන්නේ අධර්මයට එකතු වුණේ නෑ යසස ලැබුණ මුලින් සඳහන් කරපු ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා සහිතව පින්කම් කරලා ස්වර්ගය ලැබුවා. මේ දේවල් මේ ප්‍රතිපදාවෙන් මිසක් ප්‍රාර්ථනාවෙන් නොලැබෙන බව අනාථපිණ්ඩික සිටුතුමාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. ධර්ම දේශනාවට තියෙන කාලයත් නිමා වෙලා පංච ඉට්ඨ ධම්ම සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරන 4 වෙනි ධර්ම දේශනාවත් අපි මේ විදිහට නිමා කරමු. මේ දේවල් ජීවිතයට එකතු කරගෙන ආර්ය ශ්‍රාවකයෝ අපි ඒ විදිහටම ප්‍රාර්ථනා කරමු සංසාරයේ අඩුපාඩු නැතුව නිවන දක්වා ගමන් කරන්න. අපිටද ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.